දවසක් හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? ඉන්නවද මාත් එක්ක පොඩි ගමනක් යන්න? අද අපි යන්නේ ජයශ්‍රී මා බෝධිය වන්දනා කරගන්න. ඉතින් වීඩියෝ ඉවරනකම් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. අපි මේ ගමන යන්නේ 31. ඒ කියන්නේ වෙසක් දවසේ පස්සේ දවසේ. පාන්දර 6ට විතර ලෑස්තිලා යන ගමනක් නේ. උදේට අපි ගෙදරින් හදන් ආවා සෑන්ඩ්විච්. ඒව මගින් නවත්තලා කාලා යන්න තමයි ඉන්නේ. අපි ආවේ වීල් එකයි බයික් එකේ. මං හිතන්නේ අනුරාධපුරයේ දවල්ට යනවට වඩා මෙහෙම උදේ පාන්දරම ලෑස්තිලා යන ගමන හරිම ලස්සනයි. වටපිටාව වුණත් ලස්සනට සීනවා. අපි පොඩ්ඩක් වැවක් ගාව නතර කරගෙන හිටියා. එතනදී අපිට මේ වැවේ හිටපු අංකල් කෙනෙක් ඕලු මල් දුන්නා පූජා කරන්න. ඉතින් බලන්නකො වටපිටාව ලස්සනයිද කියලා ඔයාලා. ඈතින් කන්දක් පේනවා. නම නම් ඇත්තටම මම නම් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නා නම් මෙන්ෂන් කරන්න යන්න. මේ තියෙන්නේ ඕලු මල්. හරිම ලස්සනයි. වැව පුරාම මල් පිරීලා. මේ තියෙන්නේ අපිට හම්බෙච්ච මල් පොකුර. උදේ කෑම කාලේ යන ගමන් අපි සෞදාන්සලක නැවැත්තුවා. උදේ කෑම කන වීඩියෝ එකක් නම් ගන්න මට බැරි වුණා. ඒ බීපු සව් එක හරිම රසට තිබුණා. ඉතින් මේ පූජා භූමියට ඇතුල් වෙන හරියේ ඔයාලා ගිහින් තියෙනව නම් දන්නේ නැති ඇහැල මල් වලින් පිරීලා තියෙන්නේ. මේ වලින් ලස්සන හැම ගහකම මල් පිරීලා. ඔන්න අපි නිල් මානෙල් මල් වගේකුත් ගත්තා. ගෙදරින් මල් ගොඩක් කඩන් ආවේ. ඒ වුණාට ඉතින් මල් දැක්කම ආසයි. පූජා කරන්නනේ. අපි රදගාලෙන් වාහන දාලා මේ පයින් යන ගමන් ඉස්සෙල්ලාම ශ්‍රී මා බෝධියට තමයි යන්නේ. පහන් පත්තු කරන තැන ගේට් එක ගාවම තියෙන හින්දා පහන් පත්තු කරලම යන්න තමයි අපි මේ යන්නේ. පොඩ්ඩක් ඉස්සර වෙලා යනවා. ඔන්න දැන් පහන් පත්තු කරන්න තරංගි. පේනවනේ? පුදුම කලබලයක් තියෙන මෙයාලට. අද ගොඩක් සෙනග හිටියෙත් නැහැ. අපි අද දවසේ දාගත්තෙත් ඒකයි. අනුරාධපුරයට අනිවාර්යයෙන්ම ගොඩක් සෙනග ඉන්නේ නැති ඊයේ පොයේ දවසේ හින්දා. අද ටිකක් සෙනග අඩුයි. ඉතින් ඔන්න අපේ පොඩි මහත්තයා නම් පහන් පත්තු කරනවා. අපි පහන් පත්තු කරලා හොඳම කූරු පූජා කරලා මල් පූජා කරන්න උඩමළුවට ආවා. අපේ බුදුරජාණන් වහන්සේට සෙවණ ලබා දුන් දඹදිව බුද්ධ ගයාවේ පිහිටි ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් තමයි මේ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ. ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් ලංකාවට දායාද කළ මේ උතුම් බෝධීන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම මත සංඝමිත්තා තෙරණිය තමයි ලංකාවට වැඩම කළේ. හැමෝම දන්නවත් ඇතිනේ.
අර ඈතින් පේන චෛත්‍ය මොකද්ද කියන්නේ බලන්න. අපි මේ යන්නේ රුවන්වැලි මහා සෑය වඳින්න. මේ රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලී මහා චෛත්‍ය 8ම ස්ථානයට අයිති දාගැබක්. ගොඩාක් අනුහස් තියෙන මේ චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ අනුශාසනා මත. ඒ වගේම තමයි දැනට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් එකම ස්ථානයක නිදන් කරලා තියෙන එකම තැන තමයි රුවන්වැලි මහා සෑය. දැන් නම් 11ට විතර ඇති. චුට්ටක් අවුසර වැඩි වේගෙන යන්නේ. අපි මේ යන්නේ ටිකක් අවුවේ පිච්චි වගේ කකුල් දෙකත් එක පිච්චෙනවා මේ වෙද්දි. බලන්නකො පරිසරයේ ලස්සන. හිත නිවෙන හැටි මේ වගේ තැනකට ආපුවාම ඉතින් දිය බුබුලක ආකාරයෙන් මේ මහා සෑය නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි ආරම්භකයා දුටුගැමුණු රජතුමා වුණාට එතුමාගේ අභාවයෙන් පස්සේ සද්ධාතිස්ස රජතුමා තමයි මේකේ ඉතිරි වැඩ ටික නිර්ම කරලා තියෙන්නේ. සතුරු උවදුරු වලින් අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පස්සේ මේ චෛත්‍ය ගරා වැටලා තිබිලා. වනාන්තරයකින් වැහිලා තමයි තිබිලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1873 දී අනුරාධපුරයට වැඩම කරපු නාරංවිට සුමනසාර ස්වාමින් වහන්සේ විසින් තමා නැවතත් මේක ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. මේ රුවන්වැලි මහා සෑය රදුන්ගේ උතුම් ගර්භය තුල අප බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩම කර සිටිනවා. ඉතින් අපි මෙතන පැයක් විතර වැඳ පුදාගෙන ආපහු වෙන්න පිටත් වුණා. එන අතරමඟ තමයි අපි කෑම ගත්තේ දවල්ට. මේ දරේ දැන් නම් හරි මහන්සි. අපේ ගෙදර අපි බකට් පත්තු කරලා තිබ්බ විදිහනේ. ඉතින් මෙච්චර වෙලාවක් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.